අද වීඩියෝ එක තුලින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ use case diagram. අපි බලමු මොනවාද use case diagram එක symbols කියලා. Mainly use case diagram එක symbols තුනක් තියෙනවා. පළවෙනි symbol එක තමයි මෙන්න මේ වගේ rectangle එකක්. මේ shape එකට අපි කියනවා system boundary එකක් represent කරන්න ගන්න symbol එක කියලා. නම් අපි rectangle එකක් පාවිච්චි කරන්නේ system boundary එකක් represent කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේකේ වම් පැත්තේ search කරන්න option එකක් තියෙනවා. මේකේ ඔයා search කරන්න ඕනේ actor කියලා. actor කියලා search කරාම පළවෙනියට එන කෙනාව මේ විදිහට add කරගන්න. මෙයා තමයි actor symbol එක. එතකොට අපිට use case එකක් ගන්නදී mainly අපිට ඕන වෙනවා rectangle එකක්. ඊට අමතරව actor කියන symbol එක ඕන වෙනවා. ඊට අමතරව අපිට ඕන වෙනවා oval shape එකක්. මෙන්න මේ oval shape එකට අපි කියනවා use case කියලා. නම් මෙතනින් වාට use case කියලා දාගන්න පුළුවන්. හරි. මෙන්න මේ symbols තුන තමයි ඔයාලට mainly අවශ්‍ය වෙන symbols වෙන්නේ. පළවෙනි එක rectangle එකක්, ඊට පස්සේ මේ වගේ actor කෙනෙක්, ඊළඟට මේ වගේ oval shape එක. හරි, අපි බලමු draw.io කියන tool එක පාවිච්චි කරලා කොහොමද මෙන්න මේ symbols ඔයාගේ diagrams වලට add කරන්නේ කියලා. ඔයාට කරන්න තියෙන්නේ draw.io එකේ වම් පැත්ත බලන්න. වම් පැත්තේ උඩම තියෙන search කියලා icon එක. හරි. මෙන්න මෙතන ඔයාට ඕනේ icon එක. එහෙම නැත්නම් image එක search කරන්න. හරි. දැන් මට ඕනේ rectangle එක ගන්න මම මෙතන search කරනවා rectangle කියලා. එතකොට මේ විදිහට options ගොඩක් එනවා. ඊළඟට මට ඕනේ use case එකක් නම් මෙතන use case කියලා type කරන්න. එතකොට මේ විදිහට use case එකක් එනවා. හරි, මෙන්න මෙතනින් තමයි හැම symbol එකක්ම add කරන්නේ. ඔයාට හොයාගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් මෙන්න මේ search bar එකේ type කරලා අදාළ component එක හොයාගන්න. හරි, දැන් ඔයගොල්ලෝ දන්නවා use case diagram එකේ තියෙන symbols මොනවාද, කොහොමද ඒ ටික draw.io එකට add කරගන්නේ කියලා. හරි, දැන් අපි බලමු මෙන්න මේ වගේ තේරුම. system boundary එකක් කියලා කියන්නේ ඔයාලගේ system එක කෙටියෙන් හඳුන්වන එක තමයි අපි system boundary කියලා කියන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි actor කියලා කියන්නේ. actor කෙනෙක් කියලා කියන්නේ ඔයාගේ system එක use කරන කෙනාට අපි කියනවා actor කියලා. හරි, ඊළඟට අපි use case කියලා හඳුන්වන්නේ system එකේ තියෙන functions තමයි අපි use case කියලා හඳුන්වන්නේ. එහෙනම් actor කියන්නේ කාටද? මේක අපි වරහන් ඇතුළේ දාගමු. The person who use the system. තමයි අපි actor කියලා කියන්නේ. use case එකක් කියලා කියන්නේ the functions of the system. System boundary කියන්නේ normally system එකට. මේ ටික තමයි ඔයාලා mainly දැනගන්න ඕනේ use case diagram එකක් අනිද්දී. මේවට තමයි අපි කියන්නේ symbols කියලා. හරි, මම ඉතින් ඒක topic එකක් විදිහට add කරගන්නවා symbols කියලා. symbols mainly අපිට තුනක් තියෙනවා. actor type, system boundary එකටයි, ඊළඟට use case එකට. හරි, ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ use case diagram එකක් අනිද්දී. හරි, දැන් අපි උදාහරණයක් ගමු. හරි, ඔයාට ඔයා හිතන්න මොකක් හරි යුනිවර්සිටි එකට හදපු LMS portal එකක් කියලා. අපේ සිස්ටම් එකේ නම තමයි LMS portal. එතකොට බලන්න ඕනේ මුලින්ම ඒ සිස්ටම් එක පාවිච්චි කරන්නේ කවුද කියලා. LMS portal එකක් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් කවුද?
ස්ටුඩන්ට්ලා පාවිච්චි කරනවා. ඒ වගේම ලෙක්චරර්ස්ලා පාවිච්චි කරනවා. ඊට අමතරව ඇඩ්මින්ස්ලා පාවිච්චි කරනවා. එහෙනම් මේ සිස්ටම් එකේ විදිහට ඇක්ටර්ස්ලා කී දෙනෙක් ඉන්න ඕනද? LMS portal කියන එක අපි උදාහරණයක් ගත්තොත් සිස්ටම් එකේ විදිහට ඒකේ ඇක්ටර්ස්ලා කී දෙනෙක් ඉන්න පුළුවන්ද? 3 දෙනෙක් ඉන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා මතක තියාගන්න සිස්ටම් එකෙන් සිස්ටම් එකට ඇක්ටර්ස්ලා ගාන වෙනස් වෙනවා. හරි. එතකොට ඒක තමයි මම මේ ඇක්ටර් කියන එක හඳුන්වන්න ඔයගොල්ලන්ට දුන්නේ. හැම වෙලේම අපි යූසර් කියලා නෙවෙයි ඇක්ටර් ගන්නෙ. යූසර් වර්ග තියෙනවා. දැන් අපි ගත්තොත් ස්ටුඩන්ට් කරන්න පුළුවන් ෆන්ක්ෂන්ස් වෙනයි, ලෙක්චරර්ට කරන්න පුළුවන් ෆන්ක්ෂන්ස් වෙනයි. එතකොට ඒ වගේ යූසර් ලෙවල්ස් තියෙනවා. ඒගොල්ලොම තමයි අපි ඇක්ටර් කියලා හඳුන්වන්නේ. මේ තුන් දෙනාටම පොදුවේ යූසර් කියලා අපි හඳුන්වන්නේ නැහැ. මොකද මේ තුන් දෙනාට වෙන වෙනම ආවේනික ෆන්ක්ෂන්ස් තියෙන නිසා අපි මොකද කරන්නේ? ඒ තුන් දෙනාම ඇක්ටර්ස්ලා තුන් දෙනෙක් විදියටයි ගන්න. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට දැනගන්න ඕනේ use case diagram එකක් අඳිද්දී ඒක mainly තියෙන relationships ගැන. ඒකේ relationships වගේක් තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ ඊළඟට. පළවෙනි එක හඳුන්වනවා actor to actor relationship. actor to actor කියන්නේ මොකද්ද? actor කෙනෙකුයි තවත් actor කෙනෙකුයි ඉන්නකොට. හරි. නම් actor කෙනෙක්ගේ symbol එක මොකද්ද? මෙන්න මෙතනින් actor අපි copy කරගමු. මෙන්න actor කෙනෙක් ඉන්නවා, ඔන්න තව actor කෙනෙක්. ඔන්න actorsලා තව ඉන්නවා. හරි. මේ වගේ වෙලාවකට ඔයාලට පේනවා actorsලා අතර connection එකක් තියෙනවා නම් හැම කෙනාම අපිට කනෙක්ට් කරන්න බෑ. හරි. ඒක හොඳට මතක තියාගන්න. යම් කිසි කනෙක්ෂන් එකක් ඒ දෙන්න අතර තියෙනවා නම් අපිට මේ රිලේෂන්ෂිප් එක පාවිච්චි කරලා කනෙක්ට් කරන්න පුළුවන්. ඒ රිලේෂන්ෂිප් එකට අපි කියනවා ජෙනරලයිසේෂන් කියලා. මොකක්ද අපි කියන්නේ? ජෙනරලයිසේෂන්. හොඳට බලාගන්න දැන් මේක කොහොමද කරන්නේ කියලා. ජෙනරලයිසේෂන්. ජෙනරලයිසේෂන් කියලා කියන්නේ යම් කිසි ඇක්ටර් කෙනෙක්ට තියෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා නම් ඒකට අපි කියනවා ජෙනරලයිසේෂන් කියලා. හරි. උදාහරණයක් විදිහට අපි හිතමු අපේ සිස්ටම් එකේ ඉන්නවා ඇක්ටර් කෙනෙක් ස්ටුඩන්ට් කියලා. ස්ටුඩන්ට් කියලා ඇක්ටර් කෙනෙක් ඉන්නවා. ස්ටුඩන්ට් කියන ඇක්ටර්ට ඉන්න පුළුවන් විදි දෙකක් තියෙන්න පුළුවන්. අපි යුනිවර්සිටි එකක් ගත්තාම LMS portal එකට ස්ටුඩන්ට්ලා ලොග් වෙනවා. හැබැයි ඒ ස්ටුඩන්ට්ස්ලාගේ විදි දෙකක් තියෙනවා. කවුද? පරණ ස්ටුඩන්ට්ස්ලායි අලුත් ස්ටුඩන්ට්ස්ලායි. එහෙනම් ස්ටුඩන්ට් කියන කෙනාව අපිට කැටගරයිස් කරන්න පුළුවන් දෙවිදියකට. පළවෙනි එක තමයි old student, දෙවෙනි එක තමයි new student. එහෙනම් ඔයාලට පේනවා ස්ටුඩන්ට් කියන කෙනාට ඉන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ නිසා අපි මේකට කියනවා මොකක් කියලාද? generalization කියලා. එහෙනම් මෙතන කරන්න තියෙන්නේ ඒ විදි දෙකේ නම් ටික මෙන්ෂන් කරන්න. old student, new student. හරි. දැන් අපි කරන්නේ මෙයාව මෙයාට ලින්ක් කරන්න ඕනේ. ජෙනරලයිසේෂන් එකේදී මතක තියාගන්න අනිවාර්යෙන්ම අපි ඊතලයක් තමයි දාන්නේ. හරි. හැබැයි ඊතලය මේ විදියට පාට වෙන්න බෑ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඊතලයේ තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඊතලය තියෙන්න ඕනේ පාට වෙන්නේ නැතුව. ඊතලෙන් මැද පාට වෙලා තියෙන්න බෑ. ඒකට ජෙනරලයිසේෂන් එකක් රිප්‍රසන්ට් කරන්න කිව්වොත් ඔයාලට මෙන්න මේ වගේ සිම්බල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේකට අපි කියනවා ජෙනරලයිසේෂන් කියලා. එහෙනම් හැම ඇක්ටර්වම කනෙක්ට් වෙනවද මේ විදියට? නෑ. අපි හිතමු ඇක්ටර්ස්ලා වර්ග දෙකක් හිටියා කියලා. ඇඩ්මින් කෙනෙකුයි ස්ටුඩන්ට් කෙනෙකුයි මේ විදිහට අපිට කනෙක්ට් කරන්න පුළුවන්ද?
බෑ. හරි? මෙතන ස්ටුඩන්ට් ඉදලා මෙතන ඇඩ්මින් කරන්න බලන්න බෑ. හොඳට මතක තියාගන්න. යම්කිසි ඇක්ටර් කෙනෙක් ඉන්න පුළුවන් විදි ටික තමයි අපි ජෙනරලයිසේෂන් පාවිච්චි කරලා ඇඩ් කරන්නේ. එතකොට මෙතන ස්ටුඩන්ට් කියන කෙනා විදි දෙකකින් ඉන්න පුළුවන් all student new student කියලා. ඒක තමයි අපි මේ රිප්‍රසන්ට් කරන්නේ. ඒත් හැම ඇක්ටර්වම කනෙක්ට් කරනවද? නෑ. එහෙම කරන්නේ නෑ. හරි? මේකට අපි කියනවා ජෙනරලයිසේෂන් කියලා. ඒතර මේ තියෙන්නේ ඇක්ටර් කෙනෙකුයි තවත් ඇක්ටර් කෙනෙක් අතරයි තියෙන රිලේෂන්ෂිප් එක. ඊළඟට අපි යනවා use case to use case. use case to use case කිව්වහම relationships කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි include කියලා කියන්නේ. පළවෙනි එකට අපි කියනවා මොකද්ද? include කියලා. දැන් ඔයාලා දන්නවා use case එකකුයි තවත් use case එකකුයි. නොයි විදිහට. include relationship එකක් නම් මතක තියාගන්න අපි මේකට පාවිච්චි කරන්නේ කඩයිරි සහිත arrow එකක්. හරි? කඩයිරි සහිත arrow එකක්. ඊට අමතරව arrow එක මේ විදිහට පාට වෙන්න බෑ. arrow එක තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. පාට වෙන්නේ නැතුව ත්‍රිකෝණේ වගේ කනෙක්ට් වෙලා තියෙන්නත් බෑ. include relationship එකේදී අපි කඩේරි සහිත ඊතලයක් පාවිච්චි කරනවා. ඒ කඩේර ඇලයිරක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට අමතරව arrow එක පාට වෙන්න බෑ. ඒ වගේම arrow එක ත්‍රිකෝණයක් වගේ හරියටම හැදිලා තියෙන්න බෑ. ඒක තියෙන්න ඕනේ greater than symbol එක වගේ. හරි? ඊළඟට කඩේර උඩ මතක ඇතුව මෙන්න මේ විදිහට include කියලා ලියන්න ඕනේ. greater than symbols පාවිච්චි කරලා include කියලා ලියවෙන්න ඕනේ. මේක තමයි අපි කියන්නේ include relationship කියලා. හරි? දැන් ඔයාලට හිතා ගන්න බෑනේ මොකක්ද include relationship කියන්නේ කියලා. දැන් අපි ඒක ගැන කතා කරමු. හරි? උදාහරණයකට ගමු එක function එකක්. login කියන function එක. හරි? login කියන function එකේ sub function එකක් තමයි verification කියලා කියන්නේ. මොකද මේ verification කියලා කියන්නේ? ඔයා system එකකට username password දෙන හැම පාරම system එක ඇතුළතින් මොකද වෙන්නේ? ඔයාව verify කරනවා. හරි? උදාහරණයක් විදිහට Facebook එකට log වෙනවා කියලා හිතමු. Facebook එකට log වෙද්දී ඔයාව අනිවාර්යෙන් හැම වෙලේම යා මොකද්ද කරන්නේ? verify කරනවා. එතකොට මේ verify කරන process එක ඔයා නෙවෙයි කරන්නේ system එක තුලින් තමයි auto වෙන්නේ. ඔයා කරන්නේ credentials enter කරන එක විතරයි. ඒතර ඔයා කරන function එක තමයි login. ඒක තමයි අපි main function කියලා හඳුන්වන්නේ. ඒක ඇතුලේ තියෙන sub function එකක් තමයි අපි verification කියලා හඳුන්වන්නේ. ඒත් මතක තියාගන්න sub function එක කරන්නේ user නෙවෙයි computer එක විසින් තමයි ඒක කරන්නේ. හරි? ඉන්නේ මේ වගේ වෙලාවකට main function එක sub function එක relationship එකක් එද්දී අපි බලනවා මේක හැම වෙලෙම වෙනවද? sub function එක නිතරම වෙන දෙයක්ද? හරි? මොකක්ද දැන් මම කිව්වේ main function එක sub function එකක් අතර relationship එකක් එද්දී අපි බලනවා ඒක නිතරම වෙන දෙයක්ද? හරි. login වෙන හැම පාරම verify කරනවද? ඔයා හිතලා බලන්න ඕනේ මේ විදිහට. ඔයා log වෙන හැම පාරම හැම වෙලෙම system එක ඔයාව verify කරනවද? ඔව්. නැත්තම් ඔයාගේ account එක වෙන කෙනෙක්ටත් පෙන්වන්න පුළුවන් නේද? ඒ හින්දා ඕනම user කෙනෙක් log වෙන හැම පාරම මොකද කරන්නේ? එයාව verify කරනවා. හරි? එහෙනම් verification කියන process එක හැම වෙලෙම වෙන දෙයක්. මේ වගේ හැම වෙලෙම වෙන දෙයකට අපි කියනවා මොකක් කියලාද? include relationship එකක් කියලා. එහෙනම් ඔයගොල්ලන්ට include relationship එක අඳුන ගන්න ලේසි මොනවද තියෙන rules? ඔයා බලන්න ඕනේ main function එක sub function එකක්ද ඒක. පළවෙනි rule එක ඒක. ඊළඟට ඔයා main function එක කරන හැම පාරම sub function එක සිදු වෙනවද? හැම පාරම වෙනවද කියලා බලන්න. එහෙමනම් ඒ relationship එක අපිට ගන්න පුළුවන් මොකක් විදිහටද? include relationship එකක් විදිහට. හැබැයි හොඳට මතක තියාගන්න sub function එක user කරන දෙයක් නෙමෙයි. ඒක system එක ඇතුළතින් වෙන දෙයක් වෙන්න ඕන.
ඒකත් ඔයා මතක තියාගන්න ඕනේ. මේන් ෆන්ක්ෂන් එක විතරයි යූස් කරන්නේ, සබ් ෆන්ක්ෂන් එක යූස් කරන්නේ නැහැ. ඔන්න ඔය වගේ කන්ඩිෂන්ස් තුනම සැපිරෙනවා නම් අපි කියනවා ඒකට include relationship කියලා. මේකදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි ඊතලය දානකොට අපි දාන්නේ main use case එකේ ඉඳලා sub use case එක පැත්තට. හරි? ඊතලයේ head එක තියෙන්න ඕනේ main use case එකේ ඉඳලා sub use case එක පැත්තට. මේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? include relationship කියලා. මම හිතන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අපි දෙවෙනි රිලේෂන්ෂිප් එකට යන්. ඒකට අපි කියනවා extend relationship කියලා. extend. මේකත් කලින් වගේම දෙයක්. දැන් මම මේක පොඩ්ඩක් වෙනස් කරනවා. හරි. login කියන උදාහරණෙම ගත්තොත් include එකේ opposite එක තමයි extend කියලා කියන්නේ. ඒ කියන්නේ extend කියලා කියන්නේ හැම වෙලෙම වෙන දෙයකට නෙමෙයි කලාතුරකින් වෙනවනම් දෙයක්. ඒකට අපි කියනවා extend relationship කියලා. මේකෙත් කලින් වගේම තමයි sub function එක use කරන්නේ නැහැ. ඒ වගේම main function එක sub function එකක් තමයි verification failed කියන්නේ. ඒක හැම වෙලෙම වෙන දෙයක් නෙමෙයි. එහෙනම් extend කියන්නේ හැම වෙලෙම වෙන දෙයක් නෙමෙයි. system එක ඇතුළතින් වෙන දෙයක් ඔයා main function එකක් කරද්දී. කලාතුරකින් වෙන දෙයක් තියෙනවා නම් ඒකට අපි කියනවා extend relationship කියලා. එහෙනම් include එකේ ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ඊතලේ යන්න ඕනේ. එහෙනම් sub use case එකේ ඉඳලා main use case එකට තමයි අපි ඊතලේ අදින්නේ. ඒතර මේකෙදිත් තව මතක තියාගන්න ඕනේ කඩේරි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඊතලයේ පාට වෙන්න බෑ. ඒ වගේම ඇල ඉරක් වෙන්න ඕනේ. හරි. මෙන්න මේ දේවල් ඔයා මතක තියාගන්න ඕනේ extend relationship එකකදී. මේකෙත් කලින් වගේම අපි extend කියලා ටයිප් කරනවා. මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? extend relationship කියලා. දැන් මොකද්ද මේ දෙකේ වෙනස? include එක කියන්නේ හැම වෙලෙම වෙන දෙයක්. extend කියලා කියන්නේ කලාතුරකින් වෙන දෙයක්. හරි? සමහර විට ඕගොල්ලෝ මොන දීලා ඇති ඔය log වෙනකොට සමහරට verification failed කියලා වැටෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒක හැම වෙලෙම ඔය දැකලා නැහනේ. ඒක කලාතුරකින් වෙන දෙයක්. ඒ හින්දායි අපි ඒකට extend කියලා කියන්නේ. හරි? include කියන්නේ හැම වෙලෙම වෙන දෙයකට, extend කියන්නේ කලාතුරකින් වෙන එකකට. හරි? ඊළඟට තුන්වෙනි relationship එක තමයි generalization. කලිනුත් ඔයගොල්ලෝ මේ වචනේ ඇහුවා. generalization කියලා කියන්නේ මොකද්ද? මං කිව්වා කලින් අපි කතා කරේ actor to actor එයාට ඉන්න පුළුවන් විදි තියෙන ඒවට තමයි අපි generalization කිව්වේ. එහෙනම් මේක use case එකකට apply කරද්දී මතක තියාගන්න යම් කිසි function එකක් කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා නම් ඒකට අපි කියනවා generalization කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ system එකේ option එකක් තියෙනවා කියලා හිතන්න payment කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා කියලා හිතමු. කාඩ් එකෙනුයි කැෂ් වලිනුයි කියලා. මේ වගේ වෙලාවක අපි පාවිච්චි කරන මොකද්ද? generalization කියන එක. එහෙනම් කලින් වගේම තමයි මතක තියාගන්න symbol එක generalization වල වෙනස් වෙන්නේ නැහැ. මොකද symbol එක ඊතලේ එන්න ඕනේ main use case එක පැත්තට. ඒ වගේම ඊතලයේ පාට වෙන්න බෑ. හරි. එතකොට මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මේකට අපි කියනවා generalization කියලා. ඊළඟට අපි යනවා අන්තිම relationship එකට. use case to use case relationships තුනක් තියෙනවා. include, extend, generalization. include කියලා කියන්නේ හැම වෙලෙම වෙන දෙයකට, extend කියලා කියන්නේ කලාතුරකින් වෙන එකකට, generalization කියලා කියන්නේ යම් කිසි function එකකට විදි කිහිපයක් තියෙනවා නම් ඒකට අපි කියනවා generalization කියලා. හරි. ඒතර මේකෙදි හොඳට මතක තියාගන්න මේ symbols හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ diagrams වල. ඊළඟට අපි යනවා තුන්වෙනි
රිලේෂන්ෂිප් එකට. මේක ගොඩක් පාවිච්චි වෙන රිලේෂන්ෂිප් එකක්. තුන්වෙනි එක තමයි actor to use case කියලා කියන්නේ. එහෙනම් දැන් symbols දෙක දන්නවා. එහෙනම් actor කෙනෙක් ගමු අපි. actor කෙනෙක් ඉන්නවා. ඔන්න අපි use case එකකුත් ගන්නවා. දැන් ඔන්න ඔයාලට පේනවා actor ගේ symbol එක තියෙනවා, use case symbol එක තියෙනවා. එහෙනම් මේ දෙන්න අතර relationship එකට අපි කියන්නේ මොකද්ද? association කියලා. මේකට අපි කියනවා association. මොකද කියන්නේ association. මේකෙදී symbol එක විදිහට අපි පාවිච්චි කරන්නේ ඇල ඉරක් විතරයි. ඊතල පාවිච්චි කරන්න බැහැ. හරි, ඇල ඉරක් විතරයි ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේකට අපි කියනවා association. යම් කිසි actor කෙනෙක්ට අදාළ function එකක් ඔයාලට connect කරන්න ඕන නම් ඇල ඉරකින් තමයි අපි connect කරන්නේ. ඒ රිලේෂන්ෂිප් එකට කියනවා මොකක් කියලාද? association කියලා. ඒතර මේ ටික තමයි ඔයාලා මේන්ලි දැනගන්න ඕනේ use case diagram එකක් අඳිද්දී. හරි. දැන් අපි බලමු මේක practical situation එකකට අරගෙන. හිතන්න ඔයාලට question එකක් දුන්නා. Draw a use case diagram for a LMS portal. දැන් මොකද ප්‍රශ්නේ? ඔයාලට තියෙනවා use case diagram එකක් අඳින්න ඕනේ LMS portal එකකට. මේක තමයි ඔයාලට දුන්න ප්‍රශ්නේ. හරි. දැන් අපි පළවෙනි step එක විදිහට ඔයාලා symbols උත් දන්නවා, relationship උත් දන්නවා. හැබැයි මේක අඳින්න ඕනේ steps ටික තාම දන්නේ නැහැ. අපි බලමු මොනවාද පළවෙනි ස්ටෙප් එක කියලා. හරි. පළවෙනි ස්ටෙප් එක තමයි identify the actors. ඒ කියන්නේ මොකද්ද? සිස්ටම් එකේ actorsලා අඳුන ගන්න ඕනේ. මේක තමයි වගේ පළවෙනි ස්ටෙප් එක. දැන් ස්ටෙප් 1 එක මොකද්ද? මුලින්ම ඔයාලා actorsලා කවුද කියලා අඳුන ගන්න ඕනේ. ඒතර ඕනම යුනිවර්සිටි එකක LMS portal එකක් ගත්තාම මම කලින් කිව්වා වගේ ඒකට log වෙන්න පුළුවන් කාටද? student, ඊළඟට lecturer, ඊළඟට admin. ඉතින් ඔය තුන් දෙනාට තමයි සාමාන්‍යයෙන් log වෙන්න පුළුවන් වෙන්නේ system එකකට. හරි, එහෙනම් මේ කට්ටිය තමයි අපේ actorsලා වෙන්නේ. එහෙනම් මොකක් හරි ඔයගලන්ට question එකක් හම්බුනහම පළවෙනි step එක විදිහට මොකද කරන්න ඕනේ? ඔයාලා actorsලා identify කරන්න ඕනේ. ඒ system එක use කරන usersලා කවුද කියලා identify කරන එක තමයි step number 1. මේ විදිහට identify කරාට පස්සේ ඔයාලා ඕනේ step 2. හරි. second step එක තමයි ඔයාලට තියෙනවා අඳුන ගන්න functions ටික. හරි, මේ functions අඳුනගද්දී පොඩි දෙයක් කරන්න ඕනේ. ඒ තමයි identify the functions that each actor can perform. ඒ කියන්නේ මොකද්ද? එක එක actorට කරන්න පුළුවන් functions මොනවාද කියලා වෙන වෙනම හොයලා බලන්න ඕනේ. එහෙනම් දැන් අපේ එකේ විදිහට කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්න ඕන. මම 3 දෙනාට මේ වගේ කොටු 3ක් දාගන්නවා. හරි. පළවෙනි එකේ ඉන්නේ ස්ටුඩන්ට්. හරි, ස්ටුඩන්ට් එක කරන්න පුළුවන් දේවල් මොනවාද? සාමාන්‍යයෙන් log වෙන්න පුළුවන්. ඊළඟට log වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් log out වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් LMS portal එකකට අපිට register වෙන්න සාමාන්‍යයෙන් option එකක් දෙන්නේ නැහැ ස්ටුඩන්ට් කෙනෙක්ට. එයාට login වෙන්න විතරයි පුළුවන්. හරි. ඊළඟට ඔයාට පුළුවන් manage කරන්න යාගේ settings. ඒ කියන්නේ password change කරන්න, ඒ වගේ දේවල් සමහර වෙලාවට දෙනවා. එහෙනම් එයාගේ profile එක manage කරන්න පුළුවන්. අපිට දාන්න පුළුවන් manage profile. ඊළඟට ඊට අමතරව සාමාන්‍යයෙන් LMS portal එකකින් මොකද වෙන්නේ? ඔයගේ assignment එකක් upload කරන්න පුළුවන්, ඊළඟට ඔයගේ grade එක view කරන්න පුළුවන්, ඒ වගේම resources බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට slides බලන්න, videos බලන්න, මේ වගේ options තමයි ඔයාලට
හම්බ වෙන්නේ LMS පෝර්ටල් එකකින්. එහෙනම් මෙතන අපි දාමු upload assignment. ඊළඟට view resources. ඊළඟට view grades. මේ ටික තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කරන්න පුළුවන් functions. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කරන්න පුළුවන් functions තමයි log වෙන්න පුළුවන්, log out වෙන්න පුළුවන්, profile එක manage කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික කරන්න පුළුවන්. මේ ඇවිල්ලා ස්ටුඩන්ට් කරන්න පුළුවන් දේවල්. හරි අපි ඊළඟට බලමු lecturer මොනවද කරන්න පුළුවන් කියලා. lecturer-ටත් ස්ටුඩන්ට් වගේම තමයි මොනවද log වෙන්න පුළුවන්, log out වෙන්න පුළුවන්. එයාටත් ඇත්තටම option එකක් දෙන්නේ නැහැ register වෙන්න. account ඔක්කොම admin තමයි හදලා එවන්නේ. හරි. login, log out ඒ වගේම manage profile password එක උනම් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ update marks update කරන්න පුළුවන් නේද? ළමයාට distinction ද merit ද ඔය විදිහට lecturer-ට පුළුවන් marks update කරන්න. ඊට අමතරව resources view කරන්න පුළුවන්. ඔය ටික තමයි lecturer කෙනෙක් විදිහට කරන්න පුළුවන් දේවල් මේ. ඔන්න දැන් මම lecturer-ට කරන්න පුළුවන් දේවලුත් හොයාගත්තා. අපි ඒක දාගමු. අන්තිමට අපිට ඉන්නේ admin. admin-ට පුළුවන් log වෙන්න, log out වෙන්න, ඊට අමතරව users-ලා manage කරන්න. manage users. ඒ කියන්නේ user account එකක් delete කරන්න, අලුතෙන් account එකක් add කරන්න. දැන් අපි හිතමු කාර්යරි ස්ටුඩන්ට් කෙනෙක් course එක නැවතුවා. course එක නැවතුවාට පස්සේ එයාට account එක view කරන්න පුළුවන් වෙන්න ඕනේද? බෑ. එහෙනම් ඒව system එකෙන් අයින් කරන්න ඕනේ. එන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් කාටද? admin-ට. ඊට අමතරව resources, දැන් අපි මේ බලන resources manage කරන්නේ කවුද? admin. එයා තමයි ඒව අප්ලෝඩ් කරන්නේ, ඩිලීට් කරන්නේ, ඔය දේවල් කරන්නේ admin. ඊළඟට set deadlines. දැන් සාමාන්‍යයෙන් ළමයින්ට මෙන්න මේ දවසට සබ්මිට් කරන්න ඕනේ කියලා ඩෙඩ්ලයින් හදන්නේ කවුද? admin විසින් තමයි ඒක හදන්නේ. එහෙනම් මේ විදිහට admin-ට කරන්න පුළුවන් functions ගොඩක් වෙනවා. හරි. මේ විදිහට එක එක actor-ට කරන්න පුළුවන් functions වල වෙනම identify කරගන්න ඕන. එතකොට ඔයාලට කෙලින්ම අන්තිමට අඳින්න තියෙන්නේ use case diagram. එතකොට ඔයගොල්ලන්ට ලේසි. දෙවෙනි step එක තමයි නම් මොකද්ද? එක එක actor-ට කරන්න පුළුවන් functions හඳුනගන්න එක. දැන් අපි යනවා තුන්වෙනි step එකට. Identify the sub-functions of main functions. දැන් අපි බලනවා sub-functions තියනවාද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා login කියලා function එකක් තියෙනවා නේ අනිවාර්යයෙන්ම sub-function එකක් තියෙන්න ඕනේ මොකද්ද? login කියන function එකේ sub-functions දෙකක් තියෙනවා මොකද්ද? verification ඊළඟට verification field. හරි. ඔය විදිහට sub functions වලට ගන්න ඕනේ. මේ ඇවිල්ලා login එකේ sub functions. අපි හිතමු log වෙන හැම පාරම මොකක් හරි SMS එකක් එනවා කියලා. එහෙනම් ඒකත් මෙතෙන්ට ගන්න පුළුවන්. හැම පාරම වෙනවනම් ඔයාලට පුළුවන් එතන දාන්න. සමහර සිස්ටම් වල මේ වගේ ෆීචර් එකක් තියෙන්න පුළුවන් නේද? send a notification කියන එක ගන්න පුළුවන් හැම වෙලෙම වෙන දෙයක් නෑ. හරි. log වෙන හැම පාරම notification එකක් එනවා. ඒ වගේ දෙයක් ගන්න පුළුවන් log වෙන හැම පාරම වෙනවා නම්. හරි. මේ විදිහට අඳුනගත්තට පස්සේ
හතරවෙනියට අපි කරන්නේ අපේ use case diagram එක අඳින එක. Draw the use case diagram. දැන් අපිට තියෙන්නේ diagram එක අඳින්න. හරි. දැන් මුලින්ම අපිට ඕන වෙනවා මොනවාද symbols ටික. දැන් ඔයගොල්ලන්ට කලින් මතක ඇති අපි symbols මතක් කරගමු. system boundary එක ඕන වෙනවා. දැන් අපි කරන්නේ මේ rectangle එක add කරනවා අපි diagram එකට. දැන් කොහොමද rectangle එක හොයාගන්නේ? මෙතන search bar එකේ rectangle කියලා type කරන්න. ඒකට rectangle එකක් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම දැන් rectangle එක click කරනවා. එතකොට මේ විදිහට rectangle එක add වෙනවා. ඊපස්සේ මේක අපිට ඕන විදිහට resize කරගන්න තියෙන්නේ. කරලා මතක ඇතුව මේක double click කරලා system එකේ නම මුලින්ම දාන්න ඕනේ. අපේ system එකේ නම මොකක්ද? LMS portal. කොහෙන්ද මම දැන් මේ නම ගත්තේ? ඔයාගේ question එකේ තියෙනවා මොකද්ද? Draw a use case diagram for a LMS portal. එහෙනම් LMS portal තමයි අපේ system එකේ නම. දැන් මේ විදිහට මම නම type කරාම ඒක type වෙන්නේ කොතනද? rectangle එක මැද්දේ. මට එන්න ඕනේ මේ නම මෙතන උඩට. හරි. එතකොට මම කරන්නේ මෙන්න මේ text කියන දකුණු පැත්තේ තියෙනවා text කියලා option එකක්. ඒකේ ඔයාලට පේනවා ඇති alignment අතරේ එහා පැත්තේ ඊතල වගේක් තියෙනවා. හරි. මේ ඊතල වල ඔයාලට පේනවා ඇති උඩට ඉරක් ඇඳපු ඊතලයක් තියෙනවා. ඊතලේ උඩ පැත්තට තියෙනවා. ඒ වගේම උඩින් ඉරක් තියෙනවා. මෙන්න මේ ඊතලේ click කරන්න. එතකොට මේ විදිහට ඔයාගේ topic එක මොකද වෙන්නේ? උඩට යනවා. මේක ඔයාලට bold කරන්න පුළුවන්. හරි. මතක ඇතුව system boundary එක ඇඳලා පස්සේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ දේ මොකද්ද? මේ විදිහට system එකේ නම ඔයා mention කරන්න ඕනේ. හරි. දැන් දෙවෙනි step එක අපිට actors ලා 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් actor symbol එක අපිට කී පාරක් ඕනද? 3 පාරක් ඕනේ. actors ලා 4ක් ඉන්නවනම් actor symbol එක 4 පාරක් ඕනේ. දැන් කොහොමද actor symbol එක ගන්නෙ? search bar එකට ගියා search කරන්න actor කියලා. එතකොට පළවෙනියට එන icon එක මේ විදිහට click කරන්න. හරි. දැන් ගොඩක් ළමයි කරන වැරද්ද තමයි මෙන්න මේ actor මෙන්න මේ system boundary එක ඇතුලේ දාන්න. මේක ගොඩක් ළමයි කරන වැරද්ද. system boundary එක ඇතුලේ actor ඉන්න පුළුවන්ද? system එක ඇතුලේ actor ඉන්නේ නැහැ. system එකේ එළියේ ඉඳන් තමයි use කරන්නේ. එහෙනම් actor කවදාවත් system එක ඇතුලේ ඉන්න බෑ. අනිවාර්යයෙන්ම actors ලා ඉන්න ඕනේ system එකෙන් එළියේ. system boundary එකෙන් එළිය තමයි අනිවාර්යයෙන්ම actor ඉන්න ඕනේ. හරි. මේකෙදිත් ඔයාලා මතක තියාගන්න admins ලා අපි දාන්නේ සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට අපි දාන්නේ දකුණු පැත්තට, අනිත් users ලා දාන්නේ වම් පැත්තට. හරි. now අපි actors ලා අපිට 3 පාරක් ඕනේ. එහෙනම් මම මේකේ duplicate ගන්නවා. මේ විදිහට. මම ගොඩ දකුණු පැත්තේ ඉන්නේ ඇඩ්මින්. ඒ හින්දා ඇක්ටර් කෙනෙක්ව මම දකුණු පැත්තට දාගත්තා. ඊළඟට හැම ඇක්ටර් කෙනෙක්ම මොකද වෙන්න ඕනේ? එයාගේ යූසර් රෝල් එකෙන් රීනේම් වෙන්න ඕනේ. දැන් මේ දකුණු පැත්තේ ඉන්න ඇක්ටර්ව රීනේම් කරනවා මම ඇඩ්මින් කියලා. හරි. දැන් අනිත් ඇක්ටර් කවුද? ඔයාලා කලින් හොයාගත්ත ස්ටුඩන්ට්. මේ විදිහට ස්ටුඩන්ට් කියලා රීනේම් කරනවා. දෙවෙනියා ලෙක්චරර්. මේ විදිහට ලෙක්චරර් කියලා rename කරමු. හරි. මේ විදිහට rename කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ student විතරක් අයිති ටික consider කරන එක. දැන් ගත්තොත් login logout කියන එක student විතරද අයිති? නෑ. ඔයාලට පේනවා lecturerටත් කරන්න පුළුවන්, admin-ටත් කරන්න පුළුවන්. ඒ හින්දා මේ functions දෙක චොට්ටක් අපි තියලා manage profile කියන එක බලමු. ඒක ස්ටුඩන්ට් විතරක් නෙමෙයි ඒකත් කරන්න පුළුවන් ලෙක්චරර්ට නේ. එහෙනම් ඒකත් පැත්තකින් තියලා අනිත් ටික බලනවා. අප්ලෝඩ් අසයින්මන්ට් කියන එක ස්ටුඩන්ට් විතරයිද? ඔව්. view resources නෑ ලෙක්චරර්ටත් පුළුවන්. view grades කියන එක ස්ටුඩන්ට් විතරයි. එහෙනම් මේ විදිහට ස්ටුඩන්ට් විතරක් කරන්න පුළුවන් ටාස්ක් ටික අඳුන ගන්න ඕනේ. අඳුනගෙන මේ search bar එකේ මම search කරනවා use case කියලා. search කරාම අපිට මේ වගේ පෙන්නනවා. මේ පළවෙනි එක click කරමු. දැන් මෙන්න මේ use case එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ system එක ඇතුලේ. මොකද system එක ඇතුලේ තියෙන function එකක් තමයි අපි use case එකක් කියලා කියන්නේ. ඒ හින්දා මේක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම system boundary එක ඇතුලේ. දැන් මෙතන type කරන්න student විතරක් කරන්න පුළුවන් දෙයක්. අපි අඳුනගත්ත දෙකක්. එකක් තමයි view grades කියන එක. අනිත් එක තමයි මොකක්ද?
upload assignment කියන එක. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ. මේ එක use case එකක් represent කරන්නේ එක function එකක් විතරයි. එහෙනම් මතක තියාගන්න අපිට functions 10ක් තියෙනවා නම් මේ වගේ round කීයක් ඉන්න ඕනේද? 10ක් ඉන්න ඕන. හරි. මේ විදිහට ඔන්න මම දාගත්තා. දැන් lecturer studentයි විතරක් කරන්න පුළුවන් තව එකක් තියෙනවා. මොකද්ද? weave resources කියන එකයි manage profile කියන එකයි. හරි. දැන් අපි මේ ටික පොදු ටික දාගන්නවා. පොදු ටික දැන් ඔක්කොම දාගමු. manage profile login logout ඔය ටික දාගන්න තියෙනවා. පොදු ටික මැද්දට දාන්න හේතුව තමයි නැත්තම් අපි කනෙක්ට් කරද්දී ඉරි එක උඩ යන්න පුළුවන්. ඒක ගොඩක් අවම කරගන්න තමයි පොදු ඒවා මැද්දට දාන්නේ. හැමෝටම පොදු ඒවා අපි මැද්දෙන් තමයි ලියන්නේ. දැන් මේ විදිහට view grades කියන එක අපිට කනෙක්ට් කරන්න පුළුවන් ස්ටුඩන්ට් එක. මොකද ස්ටුඩන්ට් තමයි මේ ටාස්ක් එක කරන්නේ. ඒතර මම කිව්වා ඇට් කෙනෙක් use case එකක් නම් relationship එක මොකද්ද? ඔයාලට මතක් වෙන්න ඕනේ. ඇට් කෙනෙක් use case එකක් නම් මොකද්ද relationship එක? association. එහෙනම් මේකට අපි කියනවා association. එහෙනම් මේක represent කරන්නේ කොහොමද? ඇලයිරකින්. දැන් මේක තමයි වැදගත්ම දේ. මෙයාව අපි මෙන්න මෙයාගේ අතේ ඉඳලා මේ use case එකේ පැත්තට cursor එක ඇදගෙන යන්න. ඒ කියන්නේ mouse එක ඇදගෙන යන්න. ඒත් මේ වගේ ඊතලයක් ඇඳෙනවා. දැන් අපි කරන්නේ මේ ඊතලයේ තියෙන settings ටික වෙනස් කරනවා. ඊතලයේ තියෙන settings වෙනස් කරන්න පුළුවන් දකුණු පැත්තේ style කියලා තියෙනවා. මේකේ වට පේනවා මෙන්න මේකෙන් මේ line එක යටතේ තියෙන්නේ options දෙකක්. මේ දෙවෙනි option එකෙන් ඉරේ හැඩය වෙනස් කරන්න පුළුවන්. දැන් මට උනේ ඇල ඉරක් නිසා මම මේ විදිහට ඇල ඉරක් ගන්නවා. ඊළඟට මට ඊතලයක් ඕනද? association එකකදී අපිට ඊතලයක් ඕනේ. ඔයාලට පේනවා ඊතලය මෙන්න මෙතන තියෙනවා. එහෙනම් මේක ක්ලික් කරලා උඩම තියෙන ඉර විතරක් ක්ලික් කරන්න. ඊතලය අයින් වෙලා යනවා. එහෙම කරාට පස්සේ මතක ඇතුව set as default style කියලා දෙන්න. එතන style එක යටතේම තියෙනවා set as default style කියලා. මේක දුන්න ගමන් ඊට පස්සේ ඔයා යන්දින මේ ක්ලික් කරලා set as default style ඊට පස්සේ යන්දින ඔක්කොම ඊතල මොකද වෙන්න ඕනේ? මෙන්න මේම ඇල ඉරක් පේනවද? දැන් මෙයාට ගැලපෙනීමට විතරක් යා කරන්න. weave resources ආයෙ මෙයාට යා වෙන්න ඕනේ manage profile ආයෙත් login logout. හරි. මේ විදිහට ඒකට ගැලපෙන ඒවට කියන්නේ මේ ස්ටුඩන්ට්ට ගැලපෙන ෆන්ක්ෂන්ස් වලට විතරක් යා කරන්න. හරි. දැන් මෙයාව මම මේ විදිහට හදා ගන්නවා මට ඕන විදිහට. ඊළඟට lecturer එකට කරන්න පුළුවන් දේවල් වලට යා කරන්න. lecturer එකට resources බලන්න පුළුවන්. එහෙනම් අන්න lecturer එකවත් මම යා කරනවා. profile එක manage කරන්නත් පුළුවන්. ඊළඟට log වෙන්නත් පුළුවන්. log out වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව මොනවද lecturer එක කරන්න පුළුවන්? මේක විදිහට update marks කියලා ඉන්න ඕනේ. නම් තව use case එකක් දානවා update marks කියලා. නම් ඒකත් lecturer එකට යා වෙන්න ඕනේ. හරි. මේ විදිහට අපි යා කරගන්නවා student ගේ lecturer ගේ functions ටික. දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ admin ගේ functions. admin ට මොකද පුළුවන් වෙන්න ඕනේ? මෙයා පල්ලෙහාට ගමු අපි. log වෙන්න පුළුවන් වෙන්න ඕනේ, log out වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්න ඔන්න මම අතේ ඉඳලා යාට මේ මැල ඉරක් අඳිනවා. ඊළඟට log out කියලා දැන්. හරි. admin ට තියෙනවා තව functions තුනක්. ඒ තුනත් අපි දාන්න ඕනේ. manage resources. ඊළඟට manage users.
manage users ඊළඟට set deadlines. ඔය විදිහට දාලා මේ ඔක්කොම තියෙනුනේ system boundary එක ඇතුලේ. ඒ හින්දා මේ ඔක්කොම system boundary එක ඇතුළට දානවා. දාලා මේක කනෙක්ට් කරන්න තියෙනවා. මේ විදිහට අපි යා කරගත්තා. කරගෙන දැන් ඔයාලට පේනවා මේකේ කිසිම පිළිවෙලක් නැහැ. පේනවද මේ රවුම් එක එක පැත්තට ගිහිල්ලා ગેප් එක වෙනස්. හරි මේ වගේ පිළිවෙලට හදාගන්න අපි මොකද කරන්නේ? මේ ඔක්කොම රවුන්ඩ් ටික අපි සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට shift එක press කරලා ඔක්කොම සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙහෙම එකකින් එක ක්ලික් කරන්න. මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ arrange කියලා තියෙන දකුණු පැත්තේ style text arrange කියලා තියෙන. මේ arrange කියන එක ක්ලික් කරලා මේකේ මතකයතුව align කියන section එකට යන්න. ඒක තියෙනවා align center කියලා. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ distribute vertical කියන එක ක්ලික් කරන්න. හරි. මේ ඔක්කොම ටික select වෙලා තියෙන්න ඕනේ. මතකයතුව බලලා ඔක්කොම select කරලා align center දීලා ඊළඟට distribute vertical දෙන්න. එතකොට මේ විදිහට space එක සමානව බෙදිලා යනවා. එතකොට මේක පිළිවෙලක් තියෙනවා වගේ පේනවා. මේක තමයි දැන් අපි අඳපු use case diagram එක වෙන්නේ. දැන් ගොඩක් දුරට ඉවරයි මේකේ වැඩ. දැන් මේක අපි ගන්නට මේ දෙන්න balance කරලා එක හදාගමු. මොකද නැත්තම් කැතහින්ද හරි. ඊළඟට අපි අඳුනගත්තා මොනවාද? sub functions verification සහ verification fail කියන ඒකත් අපි represent කරන්න ඕන නිසා මේ විදිහට system boundary එක ලොකු කරගන්නවා. කරලා මේක මෙතනට connect කරනවා. ඊට පස්සේ මේකේ sub functions දෙකක් mention කරන්න ඕනේ. එහෙනම් මෙතන login එකේ තියෙනවා verification කියලා. verification නම් මම කිව්වා මොකක්ද? හැම වෙලේම වෙන දෙයක්. එහෙනම් මේක include relationship එකක් වෙන්න ඕනේ. ඒතකොට include නම් මම කිව්වා කඩ ඉරක් එන්න ඕනේ. ඒ වගේම ඊතලයේ පාට වෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මේක ඇතුලේ අපි ලියන්න ඕනේ include කියලා. ඊට පස්සේ extend එකකුත් තියෙනවා verification failed කියන එක. මේ විදිහට verification failed කියලා දාගත්තා. දාලා ඉවර වෙලා ඒකෙත් මේ විදිහට අපි ඇලයිරක් දාන්න ඕනේ. ඒ වගේම කඩිරි වෙන්න ඕනේ. ඊතලයේ අනිත් පැත්තට තමයි තියෙන්නේ. ඒකෙත් type කරනවා extend කියලා. මේක තමයි දැන් අපේ සම්පූර්ණ use case diagram එක වෙන්නේ LMS portal එකකට. හරි මෙන්න මේ විදිහට තමයි එහෙනම් අපි apply කරන්නේ symbols ටිකයි relationship ටිකයි use case diagram එකකට. මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා. ඒත් අද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ කොහොමද use case diagram එකක් අඳින්නේ, ඒ වගේ මේකේ symbols මොනවාද සහ relationships මොනවාද අනුගමනය කරන්න ඕනේ steps කියන එක. ඊළඟ වීඩියෝ එකකින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා ER diagram කියන එක.